අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනෝවිද්‍යාව තුළ එන මේනියා සහ හයිපර්මේනියා කියන රෝගී තත්ත්වයන් පිළිබඳව. මෙහිදී මේනියා සහ හයිපර්මේනියා කියන රෝගී තත්ත්වයන් බොහෝ විට සමාන ලක්ෂණ පෙන්වුම් කරන ලබනවා. බොහෝ විට මෙහි තියෙන ලක්ෂණ විදිහට අපි ගත්තොත් එහෙම උග්‍ර අවිවේකී බව, කතාවේ සහ ක්‍රියාකාරකම් වල තියෙන අස්වාභාවික බව, එතකොට මාතෘකා එකිනෙකට සම්බන්ධ නොවි කතා කරගෙන යාම, එක මාතෘකාවක් ඉවර වීම පිට තව මාතෘකාවක් කතා කිරීමට පටන් ගැනීම, එතකොට එක මිරියවෙන් සිටීමට ඇති නොහැකියාව, ක්‍රියාවක් කරලා නතර කරන්න කලින් තව ක්‍රියාවක් පටන් ගැනීම, අධික සතුටේදී ඇඳීම, සොළු මහතකින් දුක්බර වීම, එතකොට මිල මුදල් වගේ දේවල් බොහෝ නාස්ති කිරීම, බොහෝ විට නාස්ති කිරීම, එතකොට ණය වීම අධික වීම, තමා සහ පවුලේ අය පිළිබඳව තියෙන අධිතක්සේරුව, දෙවිවරු පිළිබඳව තියෙන අපිට දෙවිවරු අපිට පේනවා, දෙවිවරු අපිව දකිනවා, අපිත් එක්ක කතා කරනවා වගේ තියෙන විශ්වාසය, දැඩි අභිමානයක් තමන්ගේ පවුලේ අය වගේම තමන් ගැන තැවීම. එතකොට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ මේ මේනියා කියන රෝගී තත්ත්වයේදී පෙන්වුම් කරන ලබනවා. එතකොට මෙම රෝග ලක්ෂණ එකක් තිබුණයි කියලා අපිට හිතන්න බෑ අපිට මේනියා තියෙනවා කියන එක. නමුත් මෙම රෝග ලක්ෂණ 4කට හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි වහාම වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි. මෙම අදහස ඔබට ගෙනාවේ Guided Life Counseling වන අපෙන්.